ඇත්තටම මේ වෙලාවේ අපිට ලොකු අභියෝගයක් නැහැ. මොකද අපි ජනාධිපතිවරණයක් දිනලා ඊට පස්සේ 60%කට වැඩි ප්‍රමාණයකින් මහමැතිවරණයක් දිනලා මාස 6ක් විතර තිස්සේ අපි අපේ රටේ විශාල වෙනස්කම් වලට ආරම්භයක් දීලා තියෙන වෙලාවක අනිත් පැත්තෙන් විපක්ෂ සියලු දේශපාලන පක්ෂ බංකොලොත්ලා තියෙන වෙලාවක අපිට මේ ඡන්දය අභියෝගයක් නැහැ. කොහොමත් අපේ රටේ ජනතාව තීරුම් අරන් ඉන්නවා රටේ වෙනසක් කරන් රට හදන්නම් ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු ආණ්ඩුව වගේම මේ පුංචි ආණ්ඩු පළාත් පාලන ඡන්දත් මාලිමාව ජයග්‍රහණ කරන්න ඕන කියලා. ඒ පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාවට හැඟීමක් අදහසක් තියෙනවා. අපි පහුගිය දවස්වල ඉතාම ශක්තිමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කළා. ඉතින් හැමතැනකදීම අපි දැක්කේ ජනතාවගේ ප්‍රතිචාරය ඉතාමත් හොඳයි. අපි හිතනවා මහා මැතිවරණයේ ලබාගත් ප්‍රතිඵලය එහා ගියපු ප්‍රතිඵලයක් අපට මේ පළාත් පාලන ඡන්දය ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. දැන් මේ වෙනකොට විපක්ෂයේ සංවිධානය වෙනවා මේ අලුත් ජනාධිපති කෙනෙක් සැප්තැම්බර් මාසයේ එනවා. මම හිතන්නේ මේ අසනීප අද රෑ හොඳ වෙනවා ෂුවර් එකටම. ওই පළාත් පාලන ඡන්දේ හිතාගෙන ඔය කිව්වේ අද රැන් පස්සේ ඔක සනීප වෙයි. ඒ නිසා ඒගොල්ලන්ට පාඩු යාප වෙන්න පුළුවන්. විපක්ෂයට අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔය ක්‍රමයට විපක්ෂයට කවදාවත් ගොඩ එන්න බෑ. පැරණි ක්‍රමයට අවලාද ගහලා බොරු කියලා එන්න බෑ. විපක්ෂය ගොඩ එනවා නම් තියෙන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙන නිසා ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් ඇවිත් තියෙන නිසා අපේ රටේ ශිෂ්ට විදිහට දේශපාලනය කරලා ප්‍රතිපත්ති කියලා මහන්සි වෙලා බිමට ගිහිල්ලා අවංකව වැඩ කරලා ඉස්සරහට එන්න ඕන. අපි ආවෙත් එහෙම නැතුව නිකන් මීඩියා වල ඇවිල්ලා බොරු කියලා කෑ ගහලා බැනලා මං හිතන්නේ කවදාකවත් ඒගොල්ලන්ට අනාගතයක් නැහැ. අපි ලෑස්ති දැන් අපි බිම්මට්ට මේ සභාව ටිකත් එකතු කරගෙන අපේ රට වෙනස් කරන රට හදන ගමන අදින් පස්සේ ඉස්සරහට යන්න. ඇත්තටම මේගොල්ලෝ කියන ලොකුම බොරුව තමයි අපි බොරු කියනවා කියන බොරුව. මොකද ඉතිහාසය පුරා බොරු කිව්වේ ඒගොල්ලෝ. ඡන්ද කාලේ ඒගොල්ලෝ බොරු කිව්වේ. අද ඒගොල්ලන්ට මාලිමාවට විරුද්ධව කියන්නේ චෝදනාවක් නේ. අපි ආණ්ඩුව විරුද්ධ චෝදනාවක්. ඒ නිසා නිකම් බොරුවට බොරු කියනවා කියනවා. හැබැයි කිව්ව එක බොරුවක්වත් මොකද්ද කියලා නැහැ. ඉතින් අපි කිව්ව දේවල් කරලා තිනවා. අපි හිතනවා අද ඒ ටෙලි වෙනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඒ මැතිවරණ ප්‍රචාරයේ ප්‍රතිඵල ලැබිලා තියෙවි කියලා. ඔබතුමාගේ කාලයක් තිස්සේ මේ දේශපාලන ක්‍රියාවල ඉන්නේ. අපි දකින්නේ ඔබතුමාගේ සහෝදරයෙක් කිසිම දේශපාලන ක්‍රියාවලියකට අනුගත වෙනවා. හැබැයි විපක්ෂ කට්ටිය නම් ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා සහෝදරයෝ ඔක්කොම දාලා තියෙනවා. මොකක්ද මේ වෙනස? අපි ඉතින් අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා වැඩ කරන්නේ. නිසා අපි පෞල් වාද ගොඩනගන පක්ෂයක් නෙවෙයි. මම දේශපාලන කරනවා කියලා අපේ මල්ලිලා පක්ෂයට වැඩ කරනවා. උගල ඡන්ද දෙනවා ඔක්කොම දාගෙන මොකද තනතුරු සඳහා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි අර පෞල් වාදේ නැති පෞලේ කට්ටියට තනතුරු ගන්න උත්සාහ කරන්නේ නැති රට වෙනස් කරන්න බලන දේශපාලන ව්‍යාපාරයක්. අපේ විශේෂය තමයි මේ අලුත් දේශපාලන සංස්කෘතිය. අපි කියනවා අනිත් පැත්තට එක පුරුදු වෙන්න කියලා. බොහොම සෝදි.